කොනිචිවා. අද අපි කතා කරන්න යන්නේ මේ ශිස්ත්‍රේෂිමස් කියන වචන ගැන. ශිස්ත්‍රේෂිමස්. ඔයගොල්ලෝ අහලා ඇති. ජපන් භාෂාවේ ගොඩක් වචන මස් වලින් ඉවර වෙනවා. ස්තුතිය කියන එක අපි කියනවා අරිගතෝ ගොසයිමස් කියලා. ඒ වගේම ඔනෙගායිෂිමස් කියලා වචනයක් ඔයගොල්ලෝ අහලා ඇති. ඒ වගේ ශිස්ත්‍රේෂිමස් කියන්නේ ඒ ළඟින් යන ශබ්දයක් තියෙන වචනයක්. මේ ශිස්ත්‍රේෂිමස් කියන වචනේ අපි දන්න ශිමස් කියන්නේ ක්‍රියාපදයක්. මේ ක්‍රියාපදේ කියන්නේ ශිමස් කියන්නේ කරනවා කියන අදහස. මේ ශිස්ත්‍රය කියලා කියන්නේ මේ කල නොයුතු දෙයක්, නොකල යුතු දෙයක්, ඒ වගේම බැරදි දෙයක් වගේ දෙයක් කරනවා කියන අදහස. ශිස්ත්‍රේෂිමස් කියන්නේ එන්නේ. ශිස්ත්‍රේ අපි සාමාන්‍යයෙන් කියන ශිස්ත්‍රේ වැඩ කරන්නේ කොහොමද? සමහර අය කියනවා. ඔය ශිස්ත්‍රේ කතා කියන්නේ මොකක්ද? ඒ වගේ කියන අවස්ථාවක උදාහරණයක් විතර දැන් මම මොන හරි වචනයක් ලියන්න ගියොත් kanji වලින් ලියන්න ඕන එකක් ළමෙක් කියනවා සෙන්තේ මේ ඕක kanji වලින් ලියන්න බැරි නම් හිරගරා වලින් ලියන්න. අන්න ඒක ශිස්ත්‍රේ කතාව. මම කියන ඕගොල්ලෝ මේ ශිස්ත්‍රේ කතා කියනවා මට kanji වලින් ලියන්න පුළුවන්. අන්න ඒ වගේ දෙයකදී අපි කියනවා ශිස්ත්‍රේ කතාවක් කියනවා කියලා. ඒ වගේම ශිස්ත්‍රේ දේවල් කරනවා. අපි කියමු කෙනෙක් සින්දුවක් කියනකොට අපි කන ඇඟිලි ගහගෙන ඉන්නවා. අන්න ශිස්ත්‍රේ දේවල්. අපිට වඩා වැඩි හිටියේ අපිට වඩා තත්ත්වයේ උසස් කෙනෙක් නම් අපි කකුලක් පිට කකුලක් දාගෙන ඉන්නවා. ඒක ශිස්ත්‍රේ දේවල්. ශිස්ත්‍රේ දේවල්. ඉතින් මේ ශිස්ත්‍රේ දේවල් කරනවා කියන එක වැරදි දේවල් කරනවා කියන අදහස තමයි පාවිච්චි වෙන්නේ. නමුත් ජපාන්ලු ඒගොල්ලන් කරන ගොඩක් දේවල් ඒගොල්ලන් විශ්වාස කරනවා මේ ටිකක් හරි මදි දෙයක් වෙන්නේ නැති. එච්චර හොඳ නැතිව ඇති. එහෙම හිතලා ඒගොල්ලන් කරන හැම දෙයකදී ওই ශිස්ත්‍රේෂිමස් කියන වචනේ පාවිච්චි කරනවා. සුළු වැරද්දක් එකත් ඒගොල්ලන් ශිස්ත්‍රේෂිමස් කියලා කියනවා. ඉතින් මේ ශිස්ත්‍රේෂිමස් කියන එක කියන ප්‍රධාන අවස්ථා තුනක් විතර තියෙනවා. එකක් තමයි බාධා කිරීමක් කරනකොට. ඊළඟට නික්මීමක් කරනකොට. ඊළඟ දේ තමයි වෙන කෙනෙකුට අදාළ දෙයක්කට අපි ඇඟිලි ගහන්න ගියාම එතකොට ওই ශිස්ත්‍රේෂිමස් කියන වචනේ පාවිච්චි කරනවා. මුලින්ම බලමු මේ බාධා කිරීමක් කියන මොන වගේ තැනකද අපි ශිස්ත්‍රේෂිමස් කියන පාවිච්චි කරන්නේ. ඔයගොල්ලෝ හිතන්න මට කෝල් එකක් එනවා. ඔය කෝල් එක එනකොට මම ෆික්සක්ට කතා කරගෙන ඉද්දි මම ඒකට ආන්සර් කරනකොට එකපාරට මම සක්කියට කියනවා චොතෝ ශිස්ත්‍රේෂිමස් කියලා ආන්සර් කරනවා. චුට්ටක් සමා වෙන්න කියලා ආන්සර් කරනවා. ඊළඟට අපි කොහේ හරි තැනකට පරක් වෙලා ආපුවා. පරක් වෙලනකොට අපි ශිස්ත්‍රේෂිමස් කියාගෙන යනවා. ශිස්ත්‍රේෂිමස් කියාගෙන ඇතුළට පරක් වෙලා ආපුවා. මේ බාධා කිරීමක් කරන්නේ. ඒ වගේම තමයි මේ අපි කාමරයකට ඇතුල් වෙනකොට ශිස්ත්‍රේෂිමස් කියලා දොර අරගෙන ඇතුල් වෙනවා. කාමරයකට ඇතුල් වෙනවා. ඊළඟ දේ තමයි මේ 30ක් අතරින් අපි රින්ගගෙන යනකොට ඔය ශිස්ත්‍රේෂිමස් එක පාවිච්චි කරන්න බැරි කමක් නැහැ. ඊළඟ දේ තමයි නික්මීම. අපි යම් කිසි තැනකින් වෙන් වෙලා යනකොට කෙනෙක්ගෙන් වෙන් වෙනකොට ශිස්ත්‍රේෂිමස් කියන වචනේ පාවිච්චි කරන අවස්ථා තියෙනවා. උදාහරණයක් විදිහට මේ අපි කොහේ හරි තැනකින් වැක්සීමක් හරි මොකක් හරි තැනකින් මම කලින් යනකොට චොත්තෝ ශිස්ත්‍රේෂිමස් කියලා කලින් යනකොට. ඒ වගේම තමයි වැඩ ඇවිල්ලා යනකොට ඔෆිස් එකට වැඩ ඇවිල්ලා යනකොට කියන ඔසකින ශිස්ත්‍රේෂිමස් කියලා තමයි වැඩ ඇවිල්ලා යනකොට යන්නේ. තව දෙයක්. කෝල් එකක් අරගෙන කෝල් එක කට් කරනකොටත් අපි එන ශිස්ත්‍රේෂිමස් කියන කෝල් එක කට් කරනවා. ඒක තව ශිස්ත්‍රේෂිමස් යොදන විදියක්. දැන් අපි බලමු මේ වෙන කෙනෙකුට යම් දෙයක් කරනකොට. උදාහරණයක් කාගේ හරි කුඹියක් කියනවා. ඒ කුඹිය අපි අතින් ගහලා විස් කරලා දානවා. එතකොට කියනවා මේ චොත්තෝ ශිස්ත්‍රේෂිමස් කුඹියක් ඉන්නවා කියලා. එයාට සංවේදනය කරලා කුඹියට අතින් ගහනවා. තව විදිහකට ඒ වගේ දේවල් කෙනෙක් පොතක් මොන හරි බල එනකොට එයා කියනවා මේකේ මොන පිටුවේ දාලා මේක තියෙන්නේ කියලා හුවා පොඩ්ඩක් ඉන්න කියලා. එයාගේ පොත අපි අතින් අල්ලනවා. එයාගේ පොත අතින් අල්ලනකොට ශිස්ත්‍රේෂිමස් කියලා එයාගේ පොත අල්ලනවා. එයාට අයිති දෙයක් නේ. ඒ වගේ දෙයක් කරනකොට එම ශිස්ත්‍රේෂිමස් කියලා කියනවා. ඒ වගේම තමයි මේ හිතන්න අපි මේ ඇඳුම් අහන්න ගියාට පස්සේ ටේලර් ෂොප් එකට ගියාට පස්සේ මේ ටේලර් ෂොප් එකෙන් අපිට මේ වගේ මයන එතකොටත් එයා අපේ ඇඟට අත දියනවා. ශිස්ත්‍රේෂිමස් කියලා තමයි අත කියන්නේ. ඊළඟට අපි ડોක්ටර් කෙනෙක් ගාවට ගියාට විතර ડોක්ටර් කෙනෙක් ගාවට ගියම ડોක්ටර් අපිට නලාව තියෙනවා. මේ නලාව තියෙනකොටත් එයා ශිස්ත්‍රේෂිමස් කියලා තමයි ওই නලාව ඇඟට තියන්නේ. මොකද එයා අපිට අදාළ දෙයකට තමයි ඒ වෙලාවේ ඇතුල් වෙන්නේ. එතකොට ශිස්ත්‍රේෂිමස් කියන වචනේ පාවිච්චි කරනවා. මොනවායි ප්‍රධාන වශයෙන් ඔය මේ බාධා කිරීමක් ඒ වගේම නික්මීමක් සහ වෙන කෙනෙකුට අයත් දෙයක් කරනකොට වෙන කෙනෙකුට ඇඟිලි ගහනකොට ඔය ශිස්ත්‍රේෂිමස් කියන වචනේ පාවිච්චි කරනවා. මම කලිනුත් කිව්වා මේ මස් වලින් ඉවර වෙන්නේ ක්‍රියාපදයක් කියලා. ශිස්ත්‍රේෂිමස් කියන්නේ ක්‍රියාපදයක් එක්තරා විදිහක ක්‍රියාපදයක්. සමා වෙන්න මම වැරදි දෙයක් කරනවා කියලා තේරෙනවා.
ඉතින් මේ ශිස්ත්‍රේෂිමස්, තවේමස්, නොමිමස්, නෙමස් වගේ ශිස්ත්‍රේෂිමස් කියන්නේ ක්‍රියාපද. ඒක නිසා ක්‍රියාපදයක වර්තමාන කාලේ තමයි ශිමස් කියන්නේ. අතීත කාලෙත් අපිට කියන්න පුළුවන්. ශිස්ත්‍රේෂිමස් කරලා ඉවර වුණාට පස්සේ ශිස්ත්‍රේෂිමස්. වැරද්ද කරලා ඉවරයි. ශිස්ත්‍රේෂිමස්. සමහරවිට අපිට එහෙම වැරදි වෙනවා නේ. වරදක් කළත් සිතකින් දුවේ කියලා වැරදි වෙනවා. උනාට පස්සෙත් අපිට ඔක කියන්න පුළුවන්. එකපාරට මට කිවිසුමක් යනවා. ගියාට පස්සේ යන්න කලින් ශිස්ත්‍රේෂිමස් කියකේ ඉන්න බෑනේ. යවල් ඉවර වෙලා ශිස්ත්‍රේෂිමස් කියලා කියන්න පුළුවන්. ශිස්ත්‍රේෂිමස් කියලා කියන්න පුළුවන්. ඒ වගේම මේ වගේ තව දේවල් තමයි උදාහරණයක් විදිහට මොනවා හරි කියනකොට මේ මට වැරදුනා. වැරදියක් කිව්වා. අපි හිතුව මෙතන ඉන්නවා මේ තානකසන්නේ. මට වැරදිලා මේ යමදසාන් කියලා කියුණා. නම වරද්දලා කියුවා. ශිස්ත්‍රේෂිමස් මට නම වැරදුනා. එතකොට කියන්න පුළුවන්. ඒ වගේම තමයි මේ තව කියන්න පුළුවන් අවස්ථාවක් තමයි මේ මට කෝල් එකක් එනවා. මම කලින් කෝල් එකක් එනකොට පිරිසක් ළඟ ඉන්නවනම් මම ඒගොල්ලන්ට කියලා චොත්තෝ ශිස්ත්‍රේෂිමස් කියලා කෝල් එකට ආන්සර් කරනවා. එහෙම ආන්සර් කරන්නේ නැතුව මට එකපාරට කෝල් එකට ආන්සර් කරනවා. වැරදිලා ආන්සර් කරනවා. මම වැරද්දක් කළා ඉවරයි. එතකොට ෆෝන් එක තියලා ඉවරලා කියනවා මට ඊමේල් ශිස්ත්‍රේෂිමස් කියලා. අතීත කාලේ කියලා පුළුවන්. මේ ශිමස් කියන එක ඉතශිමස් කියලා වෙනස් වෙනවා. ශිමස් කියන වචනේ ඉතශිමස් කියලා වෙනස් වෙනවා. බිස්නස් ජැපනීස් වල. මේක ඉන්ෆෝ වල තියෙන එකක්. ශිමස් වෙනවා ශිස්ත්‍රේ ඉතශිමස් කියලා. ඒක කියන අවස්ථා සමහරවල් තියෙන උදාහරණයක් විදිහට ගොඩක් වෙලාවට කියනවා මේ බිස්නස් කෝල් එකකදී එහෙනම් ෆෝන් එක තියනවා කියන අවස්ථාව. හයි සොල්ලේදවා ශිස්ත්‍රේ ඉතශිමස් කියලා ෆෝන් එක තියන්න පුළුවන්. ඒ වගේම ගොඩක් වෙලාවට මේ announcing කරනකොට වැරද්දක් වුණා. ශිස්ත්‍රේ ඉතශිමස් කියලා. ඔය අපි දන්නවා ගොඩක් වෙලාවට මේ දුම්රිය වේදිකාවේදී announce කරනවා පළවෙනි වේදිකාවට දැන් පැමිණි දුම්රිය ශිස්ත්‍රේ ඉතශිමස් දෙවෙනි වේදිකාවට කියලා. අන්නේ වැරද්ද හදා ගන්නකොට announcing කරනකොට business Japanese වල ශිමස්තා කියන එක පාවිච්චි කරනවා. හරි. ওই දේවල් තමයි මේ ශිස්ත්‍රේ ශිමස් කියන වචනේ අපි පාවිච්චි කරන්නේ එදිනදා ජීවිතේදී. මම හිතනවා ඔයගොල්ලන්ගේ අක්ෂරයක් මේකෙන් ලබා ගන්නට ඇති කියලා. මොන හරි ගැටලු තියෙනවා නම් බැරි තැන් තියෙනවා නිවැරදි කරන්න ඔබට අවස්ථාවක් තියෙනවා. ඒ වගේම යමක් එකතු කරන්න පුළුවන්. එකතු කරන්න පුළුවන්. මොන හරි ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා නම් මට මම සම්බන්ධ වෙන්න පුළුවන්. මම සජිත් ලියනගේ ඉලෙක්ට්‍රොනික ඉංජිනේරුවෙක් ඒ වගේම ජපාන් භාෂාව උගන්වනවා. මගේ දුරකථන අංකය 077 5700 856. එහෙනම් බොහොම ස්තුතියි. ස්ට්‍රේෂිමස්